ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. අද මම මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මුල් පාඩම් වලදී ඉගෙන ගත්තා is ඒ වගේම am කියන උපකාරක ක්‍රියාපද තුන. ඒ ක්‍රියාපද තුන වර්තමාන කාලෙට තමයි අයත් වෙලා තිබුණේ. වර්තමාන කාලය කියන්නේ මේ කතා කරන මොහොත. ඒක කතා කරන මොහොතට තත්පරයක් එහා සිට මේ ලෝකෙ තිබිච්ච කාලය අතීත කාලය. අතීත කාලේ යමක් ගැන කතා කරනවා නම් අපි is am කියන එකේ අතීත උපකාරක ක්‍රියාපද දෙක වාක්‍ය වලට දාන්න ඕනේ. එතකොට is කියන එකේ සහ am කියන එකේ අතීත උපකාරක ක්‍රියාපදේ තමයි was කියන එක. ඒ වගේම කියන එකේ අතීත ස්වරූපය තමයි were කියන උපකාරක ක්‍රියාපදය. එතකොට is am දාපු හැම ආකාරයකටම සිදුවීමක් නොවන අතීත ප්‍රකාශයක් කරන්න was ඒ වගේම were අපි භාවිතා කරනවා. එතකොට අපි බලමු. ඇය හොඳ ගුරුවරියක් කිව්වොත් වර්තමානයේදී අපි කියන්න ඕනේ she is a good teacher. අය හොඳ ගුරුවරියක් වෙලා හිටියා නම් she was a good teacher. පොත මේසෙ උඩ තියෙනවා කිව්වොත් the book is on the table. පොත මේසෙ උඩ තිබුණා කිව්වොත් the book was on the table. පූසා වහලේ උඩ ඉන්නවා කියලා කියන්නේ the cat is on the roof. පූසා වහලේ උඩ හිටියා නම් the cat was on the roof. ඒගොල්ලෝ වත්තේ ඉන්නවා they are in the garden. ඒගොල්ලෝ වත්තේ හිටියා they were in the garden. එතකොට වෙනුවට අපි දාන්න ඕනේ were කියන එක. ඊළඟට they were kind people. ඒගොල්ලෝ කරුණාවන්ත මිනිස්සු වෙලා හිටියා. එතකොට ඒගොල්ලෝ කරුණාවන්ත මිනිස්සු නම් they are kind people. she is a beautiful girl. අය ලස්සන ගැහැණු ළමයි. අය ලස්සන ගැහැණු ළමයෙක් වෙලා හිටියා. she was a beautiful girl. දැන් මේ was දැම්මහම අතීත යම් අවස්ථාවකදී අය ලස්සනට සිටියා. දැන් කැතයි කියන අදහස නෙමෙයි තියෙන්නේ. සමහරක් විට අය එවෙල ඉන්නවා නම් අපිට කිව්වා ලස්සනට හිටියා දැන් කැතයි කියලා. තේරුණාද? she was very beautiful those days. Now she is ugly. එහෙම ගන්න පුළුවන්. එතකොට තව අර්ථයක් තියෙනවා අපි අතීත කෙනෙක් ගැන අපි කතා කරනවා. එයා හිතන නැහැ. ඒ දවස්වල එයා අපි දන්න කෙනා ලස්සනට හිටියා. So she was a beautiful girl. ඊළඟට එයා දැන් ගෙදර ඉන්නවා නම් she is at home now. එයා ඊයේ ගෙදර හිටියා නම් she was at home yesterday. දැන් මෙතන අලුත් පාඩමක් එනවා. මෙන්න මේ yesterday, today, now. ඒවා කාලය හඟවන පද. ඒතර ඊළඟ පාඩමකදී අපි අල්ල ගන්න ඕනේ කාලය හඟවන පද පිළිබඳ යම් අවබෝධයක්. ආරම්භකයෙකුට ඒක අතිශය වැදගත්. ඊළඟ බලන්න they were in the hall. ඒගොල්ලෝ ශාලාව ඇතුලේ හිටියා. ඒගොල්ලෝ ශාලාව ඇතුලේ ඉවිල ඉන්නවා. they are in the hall. එතකොට මෙතන මම පෙන්නලා තියෙනවා I කියලාවොත් අතීතයේදී past එකේදී was කියන එක එන්න ඕනේ. we you they කියලාවොත් were කියන එක එන්න ඕනේ. he she it කියලාවොත් was කියලා එන්න ඕනේ. එහෙමනම් මම වෛද්‍යවරයෙක් I am a doctor. මම වෛද්‍යවරයෙක් වෙලා හිටියා. I was a doctor. වීදුරුව කැබිනට් එක ඇතුලේ තියෙනවා. the glass is in the cabinet. වීදුරුව කැබිනට් එක ඇතුලේ තිබුණා. the glass was in the cabinet. එතකොට කාකා පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා. the crow is in the parliament. කාකා ඒ දවස්වල පාර්ලිමේන්තුවේ හිටියා. the crow was in the parliament. ඒ දවස්වල නම් those days. එතකොට මම ඊයේ බණ්ඩාරවෙල හිටියා. I was in බණ්ඩාරවෙල yesterday. ඊයේ මගේ උපන්දිනේ වුණා. කියන්නේ මට කියනවා ඊයේ මගේ උපන්දිනේ. සිංහලෙන් අපි කියන්නේ ඊයේ මගේ උපන්දිනේනේ. අපි කියන්න ඕනේ yesterday was my birthday. එතකොට එයාගේ නම අපි ගමු ඇයගේ නම අපි මොකක් කරන නමක් ගමු උදේශි වුණා. her name was උදේශි. ඔහුගේ නම සුරෙන් වුණා. his name was සුරෙන්. අපි ඊයේ කොළඹ හිටියේ. we were in Colombo yesterday. එතකොට සිදුවීමක් නොවන අතීත ඕනම දෙයක් කතා කරනකොට අපි අතීත ඒක වචනේදී was දාන්න ඕනේ. අතීත බහු වචනේදී were කියන එක දාන්න ඕනේ. ඒතකොට මේක සෑහෙන වැදගත්. අතීත යමක් කතා කරනකොට වර්තමාන කිසිවක් පාවිච්චි කරන්න බෑ උපකාර ක්‍රියාපද. අපි අතීත උපකාර ක්‍රියාපද පාවිච්චි කරන්න ඕනේ. අපි මෙහෙම වාක්‍යයක් ගත්තොත් එහෙම නැසී ගිය DS සේනානායක මහතා ශ්‍රී ලංකාවේ පළමු වන අගමැතිවරයා විය. ඒතර නැසී ගිය කියන එකට අපි ගන්නේ සාමාන්‍යයෙන් අපි ගන්නවනේ දැන් I am late. මම ප්‍රමාදයි. late කියන එක අපි පාවිච්චි කරන්නේ ප්‍රමාදයි කියන එකට. එනකොට නමක් ඉස්සරහට late දැම්මොත් ඔහු මිය ගියා කියන අර්ථය එනවා.
එන නැසී ගිය DS සේනානායක මහතා. Late Mr. DS Seranayaka was the first Prime Minister of Sri Lanka. Late Mr. DS Seranayaka was the first Prime Minister of Sri Lanka. නැසී ගිය JR මහතා ශ්‍රී ලංකාවේ පළමු වන විධායක ජනාධිපති විය. Late Mr. JR was the first executive president of Sri Lanka. Executive president කියන්නේ විධායක ජනාධිපති. විජය ශ්‍රී ලංකාවේ පළමු වන සිංහල රජු විය. එතකොට ඒකට මිස්ටර් මුකුත් ගන්න නැහැ. Vijay was the first Sinhalese king of Sri Lanka. ඉතින් අපි ගත්තොත් එහෙම ඔහු අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විය. He was the captain of our cricket team. Prabhakaran LTTE නායකයා විය. උනා කියලා අතීතින් කියන්නේ කොහොමද? Prabhakaran was the leader of LTTE organization. මගේ පෙම්වතිය ඒ දවස්වල හිටියේ කෑගල්ලේ. My fiancé was in Kegol those days. ඔන්න ඔය ක්‍රමයට අතීතයක් ගැන කතා කිරීමේදී සිදුවීමක් නොවන ප්‍රකාශයක් අපි කරනවා නම් was were කියන එක අපි වාක්‍යවලට දාන්න ඕනේ. එතකොට ඊළඟ පාඩමේදී මම බලාපොරොත්තු වෙනවා කාලය හඟවන පද. අපි දැනගන්න ඕනේ වර්තමාන කාලය හඟවන පද. අද නේ ඊළඟට අනාගතයේ ගත තිබෙන හෙට අනිද්දා ඉන් අනිද්දා ලබන මාසේ ලබන සතියේ ගිය සතියේ ගිය මාසේ ඒ වගේ වට පාවිච්චි කරන්නේ මොන වගේ වචනද අන්න ඒ ටික අපි ඊළඟ පාඩමේදී ඊළඟ කොටසේදී අපි අල්ලාගත යුතුයි. ඒ වගේම ප්‍රශ්නයක් හදනකොට දැන් අය ලස්සනයි කිව්වොත් she is beautiful. අය ලස්සන නැහැ කිව්වොත් she isn't beautiful. අය ලස්සනද is she beautiful. අය ලස්සන නැද්ද isn't she beautiful. එතකොට ප්‍රශ්නවාචී පදයක් අපි දැම්මාම අපි අනිවාර්යෙන් උත්තරයක් දෙන්න වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම what's your name? ඔයාගේ නම මොකක්ද? එතන what කියලා කියන්නේ මොකක්ද? එහෙමනම් ප්‍රශ්නවාචී පද ඊළඟ පාඩමකදී අපි අල්ලාගත යුතුයි. එහෙනම් මේ පාඩම් මාලාව යන්නේ භාෂාවේ ආරම්භකින්ට. ඒතකොට භාෂාවේ බොහෝ කිසි දෙයක් දන්නේ නැති ඕනම කෙනෙකුට මම මේ කරන පාඩම් මාලාව හරියටම කරගෙන ගියොත් භාෂාවට නිවැරදිව ඇතුල් වීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඊළඟ වීඩියෝ එකදී නැවත මුණ ගැහෙන බලාගෙන මම සමුවරගෙන යනවා. බොහොම ස්තුතියි.